ආයිබෝන් යාළුවනේ. ඔන්න මම අද අරන් ආවා පරණ සෙන් පොතේ තියෙන සෙන් කතාවක්. මනස සංසුන් කරගන්න. මම ප්‍රකාශ් පොස්කෝ. ආයිබෝවන්. අපි ජීවිතවල තියෙන පොදු පුරුද්දක් නේද? පහුවිලා ගිය දේවල් ගැනම හිතා ඉන්න එක. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ වර්තමානයේ ඇතුලේ හිතට සාමයක් හොයාගන්න පුරාණ ප්‍රඥාව අපිට උදව් වෙන්නේ කොහොමද කියලා. ඒකත් හරිම සරල, ලස්සන සෙන් කතා දෙකක් හරහා. ඇතරම මේක අපි හැමෝම අපෙම අහගන්න ඕන ප්‍රශ්නයක්. පොඩ්ඩක් හිතලා බලන්න. වෙලා ඉවර වෙච්ච දේවල් නිසා අපේ හිතේ හැදෙන මානසික බර. ඒ බර අපි කොච්චරනම් කාලයක් අනවශ්‍ය විදිහට කරගහගෙන ඉන්නවද? හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි උපමා කතාවට. මේකෙන් කියවෙන්නේ නිතරම කනස්සල්ලෙන් ඉන්න තමන්ගේ ගෝලයෙකුට සෙන් ගුරුවරයෙක් මානසික බර ගැන ජීවිතේටම අමතක නොවන පාඩමක් කියලා දෙන විදිහ ගැන. ඉතින් කතාව පටන් ගන්නෙ මෙහෙමයි. ගුරුවරයා දකිනවා මේ ගෝලයාගේ හිත එක තැනක නෑ. හැම වෙලේම විසිරීලා කලබල වෙලා තියෙන්නේ. ඉවර වෙච්ච දේවල් ගැනම හිතන නිසා කියලා. ඕම ගමනේ යනකොට එයාලට ලොකු භෞතික බාධකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි විශාල ගඟක්. මේ ගඟ තමයි බලන් ඉන්නකොට මුළු කතාවේම ප්‍රධානම උපමාව බවට පත් වෙන්නේ. හරියටම එතනදී එයාලට මුණ ගැහෙනවා උදව් ඉල්ලන කාන්තාවක්. එයා හරිම අසරණ වෙලා ඉන්නේ. මෙන්න මේක තමයි ගුරුවරයා පාවිච්චි කරන අවස්ථාව තමන්ගේ ගෝලයට අර පාඩම කියලා දෙන්න. ඉතින් හැමෝම පුදුම කරවමින් ගුරුවරයා තමන්ගේම නීතියක් කඩ කරනවා. භික්ෂුවක් කාන්තාවන් ස්පර්ශ නොකළ යුතුයි කියලා නීතිය තිබුණත් එයා අර කාන්තාව කරේ තියාගෙනම ගඟෙන් එගොඩ කරනවා. මේක දැක්ක ගමන් ගෝලයාගේ හිත ඇතුලේ ලොකු කලබලයක් ඇති වෙනවා. ගෝලයට මේක හිතා ගන්නවත් බෑ. කොහොමද එහෙම දෙයක් කරන්නේ? අපිටම නීති කියලා දීලා එයා මේක කඩකැලේයි. මේ ප්‍රශ්න ටික ලොකු බරක් වෙලා පෑ ගාණක් එයාගේ ඔළුව ඇතුලේ කැරකෙනවා. අන්තිමේදී මේ බර තවත් උස්සගෙන ඉන්නම බැරි තැන ගෝලයා පුපුරලා යනවා. එයා අහනවා ගුරුතුමනි ඔබ නීතියක් කඩකලා නේද? මගේ හිතට මේක ලොකු බරක්. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම තැන. ගුරුවරයාගේ උත්තරේ හරිම සංසුන්ව ගෝලයට පහදලා දෙනවා මම මේ කාන්තාව ගඟෙන් එගොඩ කරලා ඒ මොහොතම එතනින් ඒ බර බිම තිප්පා. ඒ බර මට දැන් නෑ. ඒත් පුදුමයි ඔබ තාමත් ඒ සිදුවීම කියන බර උස්සගෙන යනවා නේද? හිතලා බලන්න මොනතරම් සරල ඒත් කොයිතරම් ගැඹුරු පාඩමක්ද කියලා. ඉතින් මෙතන තියෙන කේන්ද්‍රීය කාරණය තමයි මේ ගෝලයා තමන්ගේ හිතේ අනවශ්‍ය බරක් හදාගෙන ඒක උස්සන් ආපු නිසා එයාට පාර දෙපැත්තේ තිබුණු ඇත්තම ලස්සන දේවල් එකක්වත් පෙනුන්නේ නැහැ. මොනරෙක් නටනවා, අලි පවුලක් යනවා. මේ කිසිම දෙයක් දැක්කේ නැහැ. ඇයි? එයා හිතේ අතීතේ වර්තමාන මොහොතේ තිබුණු සතුට සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. හොඳයි. එහෙනම් අපි යමු දෙවෙනි කතාවට. දැන් ප්‍රශ්නේ මේකයි. අපේ හිත දැනටමත් කලබල වෙලා මඩ වෙලා වගේ තියෙන වෙලාවක අපි මොකක්ද කරන්නේ? මේ කතාව ඒ ගැන. මේ කතාව පටන් ගන්නෙත් ගෝලයෙක් අහන හරිම සරල කෙලින් ප්‍රශ්නයකින්. ගුරුතුමනි, හිත සංසුන්ව තියාගන්නේ කොහොමද? ගුරුවරයා කෙලින්ම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ වෙනුවට ගෝලයාව යවනවා ගඟෙන් පිරිසිදු වතුර ටිකක් ගෙන්න. ඒත් වැඩේ හරියන්නේ නැහැ. ගෝලයා යන්නේ හැම තැනම වතුර බොර වෙලා, එක තැනක රෙදි හොදනවා, තව තැනක හරක් බහිනවා. බලන් ගියාම මේ හැම දෙයක්ම හරියට අපේ හිත කලබල කරන පිටින් එන දේවල් වගේ නේද? ගෝලයා හිස් සතින් ආවට පස්සේ ගුරුවරයා මුකුත් කියන්නේ නැහැ. පැය කීපයක් බලාගෙන ඉඳලා ආයමත් එයාවම අර ගඟටම යවනවා. මෙන්න මේ ගෙවෙන කාලය තමයි මේ කතාවේ වැදගත්ම දේ. දෙවනි සැරේ යනකොට ගෝලයා දකින දේ පුදුමයි. කලින් මඩ වෙලා කැළඹලා තිබුණු ගඟේ වතුර දැන් පලිංගු වගේ පැහැදිලි. හරිම සංසුන්. මේකෙන් අපිට පේනවා සමහර වෙලාවට කිසිම දෙයක් නොකර නිකන්ම ඉන්න එකෙන් කොයිතරම් ලොකු වෙනසක් කරන්න පුළුවන්ද කියලා. ගෝලයා පුදුම වෙලා විස්තර ඇහුවම ගුරුවරයා හරිම සරලව පැහැදිලි කරනවා වතුරේ තිබුණු මඩ ඉබේම පතුලට ගියා. මොකද අපි ඒකට කිසිම බාධාවක් කළේ නැහැ. ඒකට ඉඩ දුන්නා. අපේ හිතත් හරියට ඒ වගේමයි. කලබල වෙච්ච වෙලාවට ඒකත් එක්ක පොරබදන්නේ නැතුව නිශ්ශබ්දව ඉවසීමෙන් ටිකක් වෙලා ඉන්න. එතකොට ඒක ඉබේමක් පැහැදිලි වෙයි. හොඳයි, දැන් අපි මේ කතා දෙකම එකට එකතු කරලා බලමු. අපේ මනස ගඟක් කියන මේ බලවත් උපමාව හරහා ඒක තේරුම් ගමු. පැහැදිලි ලස්සන ගඟක් තියාගන්න නම් මුලින්ම කරන්න ඕන දේ තමයි ඒකට දාන අනවශ්‍ය ලොකු ගල් අයින් කරන එක. ඒ වගේම තමයි පැහැදිලි මනසක් ඕන නම් පළවෙනි කතාවේ වගේ අතීතයේ කියන බර ගල්
මුලින්ම අතාරින්න ඕන. ගල් අයින් කරාට පස්සේ ඊළඟ පියවර තමයි දෙවනි කතාවේ තිබුණ දේ. ඒ කියන්නේ වතුරේ කලවම් වෙලා තියෙන මඩ හිමින් සැරේ පතුලට බහින්න ඉවසීමෙන් ඉඩ දෙන එක. ඒ කියන්නේ අපේ හිතේ තියෙන කලබලකාරී සිතුවිලි වලටත් ඉවසීමෙන් සංසුන් වෙන්න ඉඩ හරින්න ඕන. ඉතින් මේ කතා දෙකෙන්ම අපේ ජීවිතයට ගන්න බුඩම් ප්‍රධානම පාඩම් ටික තමයි මේ. 1. වෙනස් කරන්න බැරි දේවල් වල බර අතහැරින්න. 2. හිත අවුල් වෙච්ච වෙලාවට ඉවසීම පුරුදු කරන්න. 3. පැහැදිලි බව එන්නේ බලහත්කාරයෙන් නෙමේ නිශ්ශබ්දතාවයෙන් කියලා තේරුම් ගන්න. සහ 4 වැදගත්ම දේ තමයි වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතන්න. මේ ඉගෙනගත්ත දේවල් ජීවිතයට එකතු කරගන්න හොඳම වෙලාව තමයි මේ දැන්. ඉතින් අනවශ්‍ය විදිහට කරගහගෙන ඉන්න අද දවසේ බිම තිරන්න පුළුවන් බර ඒ මොකද්ද? එහෙනම් මේ කතාව ඔබගේ මනසේ රැඳුණා නම් මේ channel එක subscribe කරලා bell button එක ඔබලා like කරලා ඔබගේ යාළුවන්ට share කරන්න. එන තවත් ලස්සන කතාවකින් හම්බෙමු.